ආයිබෝවන් 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙන්නේ. ඉතින් මේ වෙනකොට අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ජනවාරි 7 වෙනිදා 2026යි ජනවාරි 7 වෙනිදා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට රූපවාහිනී channel වලින් දකිනවා ඇති අහනවා ඇති තවත් කාලගුණ අනාවැකියක් එහෙම නැත්නම් පීඩන අවපාතයක් තව විදිහට කිව්වොත් චුලිකනාටුවක් වර්ධනය වෙමින් පවතින බව. ඉතින් මේ වෙනකොටත් සමහර දිස්ත්‍රික්කවලට යම්කිසි වැඩි වර්ෂාපතනයක් ඔයාලට දකින්න හම්බ වෙනවා ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් කියා දෙන්න යන්නේ මෙන්න මේ විදිහට වර්ෂාපතනය වැඩි වෙන එක එහෙම නැත්නම් පීඩන අවපාතයක් හැදෙන හැටි. එතකොට ඔන්න ඔය වගේ දේවල් මේ රූපවාහිනී නාලිකාව වලින් අපි දැනගන්නවට අමතරව අපිට අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් මේ කාලගුණ අනාවැකි කලින් දැනගන්න බැරිද? ඒ කියන්නේ රූපවාහිනී නාලිකාවකින් හරි වෙබ්සයිට් එකකින් හරි දෙන තොරතුරු විතරක්ම නැතුව ඔයාලා දැකලා ඇති මේ රූපවාහිනී නාලිකාවල මේ වගේ පීඩන අවපාතයක් තියෙනවා කියලා පෙන්නකොට ස්ක්‍රීන් එකේ වෙනම රූප සටහනක් එයාලා පෙන්නනවා. ඉතින් අන්න ඒක එයාලා ගන්නෙ කොහෙන්ද? ඒ වගේම අපිටත් ඒක අපේ මොබයිල් ෆෝන් එකෙන් වගේ බලලා අපිටම තීරණයක් ගන්න පුළුවන්ද ඉස්සරහට කාලගුණය කොයි විදිහටද හැසිරෙන්නේ කියන එක. ඉතින් ගොඩක් කට්ටිය හොයා හිටපු ඇප් එකක් ගැන තමයි අද ඇත්තටම ඔයාලට කියා දෙන්න යන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට මේ අවුරුද්දේ නිතරම දැක ගන්න හම්බ වෙනවා. එහෙනම් අපි තවදුරටත් කතා කර ඉන්න නැතුව යමු වීඩියෝ එකට. හරි මේකට කරන්න තියෙන්නේ මුලින්ම ඔයා App Store හරි Play Store හරි ගිහිල්ලා මෙන්න මේ මම පෙන්නන app එක install කරගන්න. Windy කියලා තමයි මේ app එකේ name එක පෙන්නන්නේ. ඉතින් මේක ඔයාලට free ගන්න පුළුවන් සහ free access කරන්න පුළුවන් mobile app එකක්. ඉතින් මේකේ pro version එකකුත් තියෙනවා. ඉතින් ඒක අපිට එච්චරම ඕනෙ වෙන්නේ නැහැ. ටිකක් advanced විදිහට මේ පැත්තට කැමති කෙනෙක් ඉන්නවා නම් මේක මුදල් ගෙවලා අරගෙන පර්චස් කරලා අරගෙන ඔයාලට බලන්න පුළුවන්. හැබැයි අපේ අවශ්‍යතාවය අනුව අපිට මේක free version එක හොඳටම ඇති. ඉතින් මේක install කරගත්තට පස්සේ ඔයා මේ විදිහට මේක open කරගන්න. ඉතින් අපි බලමු මේකෙන් ඔයාලට මොන වගේ තොරතුරුද පෙන්වන්නේ අපිට මොනවද මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි මේ Windy කියන app එක අපි මුලින්ම on කරගත්තට පස්සේ ඔයාලට පේන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා අපේ දැනට ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක එයා ඔටෝම සිලෙක්ට් කරගන්නවා. අපි ලොකේෂන් ඔන් කරලා තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා අපේ ශ්‍රී ලංකාව පෙන්නනවා. ඉතින් මේකේ අපි මේ මැප් එක ටිකක් එහාට මෙහාට කරාම ඔයාට මෙතන දැනට පේනවා සුළං ධාරාවක් එක පැත්තක ඉඳන් තවත් පැත්තකට කැරකි ඇදී යනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තට මෙතන මෙයා පෙන්නන්නේ වායු ධාරාවක් එන විදිය. නැත්නම් අපි කියන්නේ හුලං හමනවා කියලා. ඉතින් ඔන්න ඔය හුලං හමන දිශාව තමයි පෙන්වන්නේ. එතකොට ඔයාට මේක පේනවා සාමාන්‍ය තත්වයකදී නම් හැම පැත්තක ඉඳන්ම හුලං හමන අවස්ථාවක් තමයි normal අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ වගේ අවස්ථාවක ඔයාට පේනවා එක මධ්‍ය ලක්ෂයක්. ඒ කියන්නේ මම මෙන්න මේ පෙන්නන මධ්‍ය ලක්ෂය ඔයාට පේනවා ඇති එක තැනකට තමයි මේ වටෙන්ම හුලං ධාරාව ඇවිල්ලා කැරකි ඇදිලා යන්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් මේකේ පෙන්නනවා කියන්නේ මෙන්න මේ මැද ඔයාට පේනවා මේ වටේම හුලං ධාරාව කැරකි ඇවිල්ලා එක තැනකට තමයි ඇදිලා යන්නේ. හරියට අපි අර දියසුලියක් කියන්නේ අන්න ඒ දියසුලියක් කැරකෙන ආකාරයට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අපි කියන්නේ පීඩන අවපාතයක් කියලා. ඉතින් ඔයාලට පේනවා මේ එක මධ්‍ය ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ එක තැනක් කේන්ද්‍ර කරගෙන ඒක වටේට ඈතින් වායුව ඇදගෙන එනවා. ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලයේ වාතය වැඩි තැනක සිට අඩු තැනට අනිවාර්යෙන් ගමන් කරනවා. ඒක තමයි න්‍යායය. ඉතින් මෙන්න මෙතන මේ මධ්‍ය ලක්ෂය අඩු පීඩන කලාපයක්. එහෙම නැත්නම් අඩු පීඩන තත්ත්වයක් විදිහට තමයි සලකන්නේ. එතකොට එතන පීඩනය අඩු නිසා වෙනත් තැන්වල පීඩනය වැඩි නිසා වැඩි තැනක ඉඳන් අඩු තැනට මේ වායු ධාරාව වේගයෙන් කැරකි ගමන් කරනවා. ඉතින් මේක මේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව තමයි මේ අඩු පීඩන කලාපය දැන් වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ලංකාව සහ මේ අඩු පීඩන කලාපයේ වර්ධනය වෙලා තියෙන ස්ථානයට සැලකිය යුතු දුරක් තියෙනවා. ඉතින්
අද ඔයාට පේනවා දැන් මේ වෙලාවේ මෙතන පල්ලෙහෙන් පෙන්නනවා අද දවස සහ වෙලාව. ඉතින් මේක ඔයාට පුළුවන් මේ විදිහට ඉස්සරහට අරන් යන්න. ඉතින් ඉස්සරහට අරන් යනකොට මේ වෙබ්සයිට් එක කියන විදිහට අපිට කාලගුණ අනාවැකිය මේක වෙනස් වෙන විදිය බලන්න පුළුවන්. දැන් ඔයාට බලන්න අද 7 වෙනිදා වෙනකොට මේක තියෙන ස්ථානය සහ අපි මේක 8 වෙනිදා වගේ වෙනකන් අරන් ගියොත් ඔයාලට පේනවා තවදුරටත් ශ්‍රී ලංකාවට ආසන්න වෙන අවස්ථාවක්. ඒ වගේම අපි 9 වෙනිදා වෙනකොට ඔයාලට පේනවා මේක ලංකාවට ගොඩාක් ආසන්න වෙනවා සහ 9 වෙනිදා සාමාන්‍යයෙන් හවස් වෙනකොට ලංකාවේ වෙරළබඩ තීරයේ ආසන්නයෙන් මේක ගමන් කරන අවස්ථාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි එයාලගේ ප්‍රෙඩික්ෂන් එක. ඒ කියන්නේ මේක තමයි එයාලගේ පූර්ව කතනය. ඉතින් ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි රූපවාහිනී නාලිකා පවා කාලගුණ අනාවැකියට මේ දත්ත උපයෝගී කරගන්න. ඉතින් ඔයාටත් මේ වගේ දෙයක් පාවිච්චි කරලා, يعني මේ වගේ ඇප් එකක් පාවිච්චි කරලා ඔයාට උනත් කොහොමද ඉදිරියට සුළි කුණාටුවක් වගේ දෙයක් එන්න තියෙනවද කියන එක ඔයාටම ඇහෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ හෝම් පේජ් එකේ නෝමල් පෙන්වන්නේ ඇත්තටම සුළං හමන දිශාව. එහෙම නැත්නම් සුළඟේ වේගය ඒ ආශ්‍රිත තොරතුරු තමයි මෙතන පෙන්වන්නේ. හැබැයි ඔයාට මෙතන පේනවා රතු පාටින් ඉරි කෑලි තුනක් තියෙනවා. ඉතින් මෙතෙන්ද ගිහිලා මේ මෙනු එකෙන් ඔයාට මේකේ පෙන්වන දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා දැන් අපි normal ඉන්නේ මෙන්න මේ wind කියන එකේ. ඉතින් ඊට පස්සේ ඔයාට මේක rain thunder කියන එකට ඕනනම් මාරු කරලා ඔයාට වහින විදිය උනත් මේකේ prediction එකක් බලන්න පුළුවන්. ඒ වගේම මේකේ තව ගොඩාක් පල්ලෙහාට තියෙනවා. ඔයාට ඉතින් මේ දේවල් එකින් එක දාලා බලන්න පුළුවන්. ඉතින් ගොඩාක් වැදගත් වෙන තොරතුරු ගොඩක් මේකේ සටහන් වෙනවා. ඒ වගේම ඉතින් අපි නිතරම බලන එක තමයි මෙන්න මේ wind කියන එක. ඒ කියන්නේ සුළං හමන විදිය අනුව අපිට පීඩන අවපාතයක් එහෙම නැත්නම් ඒක සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවද කියන එක මේකෙන් බලන්න පුළුවන්. ඉතින් හැමෝම මේක දැකලා ඇති රූපවාහිනී නාලිකාවල වෙබ්සයිට් වල මේ හැම එකම මෙන්න මේ වගේ රූප සටහනක් එයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාලා තමයි එයාලගේ විස්තර කිරීම කරන්න. ඉතින් මේක ඔයාලටත් බලන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා ඇති. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මේක දාලා පෙන්නුවේ. අපි හැමෝටම මේකෙන් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් මේ වින්ඩි කියන ෆ්‍රී මොබයිල් ඇප් එකෙන් ඔයාටත් කාලගුණ අනාවැකියක් කියන්න. ඒ වගේම ඔයාටත් කාලගුණය ගැන කලින්ම දැනගන්න. ඉතින් ස්මාර්ට් විදියට ඔයාටත් පුළුවන් තව කෙනෙක්ව මේක බලලා මේක දන්නේ නැති කෙනෙක්ට ඔයාට Facebook කරා මේ වගේ දැනුවත් කිරීමක් කරන්න. මෙන්න මේ වගේ පීඩන අවපාතයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒක ඉස්සරහට දින මෙන්න මේ දවස් ඇතුළත ලංකාවට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අනාවැකියක් ඔයාට පුද්ගලිකව නරඹන්න සහ තවත් කෙනෙක්ව දැනුවත් කිරීමේ හැකියාවත් මේ තුලින් උදා වෙනවා. ඉතින් දැන් ලංකාවේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්වය අනුව මේ වගේ මොබයිල් ඇප් එකක් ඔයාලගේ ස්මාර්ට් දුරකථනයේ ස්ථාපනය කරලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මුහුදු යන කෙනෙක් නම්, ඔයා වෙරළබඩ කලාපයේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මේකේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා යම් කිසි දැනුමක් ලබා ගත්තා නම් ඔයාලගේ අදහස මේකේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම තමයි තවත් ඔයාගේ යාළුවෙක්ට නෑදෑයෙක්ට මේ දේ වටිනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ අමුතු ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා notification bell එක on එකේ තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් දැනුම සහිත වීඩියෝ අරගෙන එන බලාපොරොත්තුෙන් අදට ඔයාලගෙන් සමුගන්නවා. ආයිබෝවන්.